හායි යාළුවනේ කොහමද? යමුද අපි යාපනයේ රවුමක්. අපි ගමන ආරම්භ කරේ පාන්දර 12:30ට විතර කඩවත හයිවේ එකෙන් එළියට ඇවිල්ලා මීරිගම හරහා කුරුණෑගල හයිවේ එකෙන් දඹුල්ල හරහා යාපනයේ යන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. අපේ ගෙදරයි කවුරුත්ම මීට කලින් යාපනයේ ගිහින් නැහැ. ඒ නිසා මේක අපිට අලුත් අත්දැකීමක් වෙයි කියලා හිතනවා. හරිම නිස්කලංක වටපිටාවක් තමයි තියෙන්නේ. අපි පාන්දරින්ම ගමන ආරම්භ කරපු නිසා අපිට ගමන් මහන්සිය නම් පොඩ්ඩක්වත් දැනුනේ නැහැ. මේ පැත්තට ආවේනික තල්ගස් එහෙම දැන් අපිට බලා ගන්න පුළුවන්. කලපුවක් කරහා ගමන් කරන ගමන් තමයි දැන් අපි ඉන්නේ. සංගුපිට්ටි පාලමට කලින් අපිට මේ විදිහට කලපුව බලන්න නවතින්න පුළුවන් තැනක් තියෙනවා. අපි දැන් මේ එතන ඉඳලා කලපුවේ ලස්සන බලන ගමන් තමයි ඉන්නේ. අපි මේ දැන් යන්නේ සංගුපිට්ටි පාලමෙන්. මෙතන සංචාරක ආකර්ෂණ දිනාගත්ත හරිම ලස්සන පාලමක්. මේ නතර මඟ කෑම කඩවල් නම් ගොඩක් අඩුයි. අපි මුලින්ම ගියේ පත්තුල නොපෙනෙන ළිඳ බලන්න. අපි ඊළඟට බැලුවේ ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර පේදුරු තුඩුව. ඊළඟට අපි ගියේ දවල් කෑමට සලෙම් ආර් බිරියානි එකට. මේක කෑම නම් ඇත්තටම හරිම රසයි. අපි ගත්තේ චිකන් 65 බිරියානි එක. හැම කාලා අපි ආවා අපි නවතින දඹකොළපටුන රෙස්ට් එකට. ගොඩක් පිළිවෙලට පිරිසිදුවට පවත්වාගෙන යන තැනක් තමයි මේ දඹකොළපටුන රෙස්ට් එක. මේක ශ්‍රී ලංකා නේවි එකෙන් තමයි කරන්නේ. මෙතන කෑම හරිම රසයි. ඒ වගේම ලස්සන බීච් එකකුත් තියෙනවා. පොඩි විවේකයක් අරගෙන අපි ගියා දඹකොළපටුන පන්සල බලන්න. මේ දවසේ රෑ කෑම ගත්තෙත් අපි නැවතිලා හිටපු තැනින්මයි. අපි ඊළඟ දවසේ උදේම නාගදීපට යන්න පිටත් වුණා. උදේ 6:30ට තමයි අපි නැවතුන තැනින් යන්න පටන් ගත්තේ. නාගදීප විහාරයට බෝට්ටු යන වෙලාවල් තියෙනවා. උදේ 8:30ට බෝට්ටුවක් තියෙනවා. ඒකට යන්න තමයි අපි මේ වෙලාවට පිටත් වුණේ. මේ තියෙන කෝවිලට යන දොරටුවක්. මෙතන ඉඳලා කිලෝමීටර් 2ක් යහින් කෝවිලක් තියෙනවා කියලා සඳහන් වෙලා තිබුණා. අපි යන දවස්වල ජැටිය අලුත් වැඩේ කටයුතු සිදුවෙමින් තිබුණේ. ඒ නිසා පෞද්ගලික වාහනවලට ජැටියට යන්න අවසර තිබුණේ නැහැ. වාහන පාක් එකේ දාලා මීටර් 200ක් විතර පයින් යන්න ඕනේ බෝට්ටුවට නගින්න.
රුපියල් 80ක් ගන්නවා එක්කෙනෙක්ට බෝට්ටුවේ යන්න. දැන් අපි ඉන්නේ නාගදීප රජමහා විහාරයේ. මෙතන ඉඳලා මීටර් 200ක් විතර ඉස්සරහට ගියාම කෝවිලක් හම්බ වෙනවා. අපිට ආපහු යන්න මේ කෝවිල ළඟින් බෝට්ටුවකට නගින්න පුළුවන්. 10:30ට බෝට්ටුවක් තියෙනවා. ඒකේ අපි ඇවිත් උදේටත් කෑම කෑවේ නැති නිසා ඊළඟට ගියා දවල් කෑම කන්න සලෙම් ආරාරයකට. යාපනයේ ආවොත් අනිවාර්යයෙන්ම යන තැනක් නේ රියෝ අයිස්ක්‍රීම් එක. හවස අපි ගියේ යාපනයේ නයිට් මාකට් එකට අපට අරන් එන්න කෑම ජාති ගන්න. මෙහි තියෙනවා යාපනයේ වඩේ කියලා එකක්. ඔයාලට හම්බුනොත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඒවා හරිම රසයි. මේ ඊළඟ දවසේ උදේ අපි ආපහු එන්න පිටත් වුණා. මේ යන ගමන් මන්නාරම තලේ මන්නාරම පැත්තටත් යන්න හිතාගෙන ඉන්නේ. මේ සංගුපිට්ටි පාලම දැන් අපි මේ ඉන්නේ මන්නාරමේ ඉඳලා තලේ මන්නාරමට යන පාරේ. තලේ මන්නාරම ලංකාවේ එක් කෙළවරක් විදියට සංචාරකයින් බලන්න එනවා. මෙහි කරවල වාඩි වලින් කරවල එහෙමත් මිලදී ගන්න පුළුවන්. ඒ දවසේ රෑ අපි රුවන්වැලි සෑය වඳින්න ගියා. එදා රෑ අපි අනුරාධපුරේ නැවතුණා. අද අපේ ට්‍රිප් එකේ 4 වෙනි දවස. දඹුල්ලට එන ගමන් අඹ, පේර වගේ පළතුරු තිබුණා මිලදී ගන්න. දඹුල්ලට ඇවිත් කුරුණෑගල හයිවේ එකෙන් දාලා අපි ගෙදර යන ගමන් මේ ඉන්නේ. ඉතින් ආයෙත් දවසක රවුමක් යමු. ගිහින් එන්නම්.